ආයිබෝන් හැමෝටම ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේමවත් NSB user කෙනෙක් නම් NSB Pay එක හරහා ඔයාලට online transaction කරන්න බැරි අවස්ථාවක් තමයි මේක. ඉතින් මේක වෙන්නේ කොහොමද? මේක හදාගන්නේ කොහොමද? ගෙදර ඉඳන්ම බැංකුවට නොයා. ඉතින් ඒ පිළිබඳව තමයි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. තාමත් channel එක subscribe කරලා නැති කෙනෙක් නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න ඉතින්. එහෙනම් යමු වීඩියෝ එකට. මුලින්ම මම කියන්නම් මේ වගේ දෙයක් වෙන්නේ ඇයි කියලා. මේක වෙන්නේ සාමාන්‍යයෙන් device change එකේදී හෝ app එක delete කරලා ආයි app එක phone එකට දාලා log වෙන්න යද්දි. ඉතින් අපිට log වෙන්න බෑ access නැහැ. ඉතින් මේක තමයි device change එකේදී හරි නැත්නම් app එක delete කරලා ආයි දාගද්දි හරි තමයි මේ වගේ දෙයක් වෙන්නේ. ඉතින් මේක ගෙදර ඉඳන්ම සාර්ථකව හදාගන්න පුළුවන්. ඉතින් පොඩිම පොඩි දෙයක් කරන්න තියෙන්නේ ඔයාලට NSB Pay ඔන්ලයින් එකට මේල් එකක් දාන්න තමයි තියෙන්නේ. ඉතින් මේල් එක දාන විදිහ දැන් අපි කතා කරමු. ඉතින් මේක ඉතාමත් සරල දෙයක්. අපි දැන් යමු මේල් එක දාන්න. ඉතින් මුලින්ම ඔයාලගේ Gmail app එක open කරගන්න. open කරගෙන ඔයාලා NSB app ඔන්ලයින් බැංකින් වලට දීලා තියෙන email එකෙන් මේකට log වෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන compass කියන එකට එකපාරක් touch කරන්න. compose කියන එකට එකපාරක් touch කරන්න. ටච් කරාට පස්සේ මෙතන from කියන එකේ ඔයාලගේ මේල් එක තියෙනවා. to කියන එකට දාන්න ඕන NSB එකේ මේල් එක. NSB එකේ සියලු විස්තර මම description එකේ දාලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවා copy paste කරන්න මෙතන. subject එකට දාන්න ඕන එකත් මම description එකේ දාලා තිනවා. ඒ වගේම මේල් එකත් මම description එකේ දාලා දෙනවා. ඉතින් ඒකේ වරහන් ඇතුලේ your details කියලා තියෙන ඒවා ඔයාලා fill කරන්න. ඔයාලගේ විස්තර. ඊට පස්සේ මෙතන send icon එක හරහා send කරන්න පුළුවන්. මේක පැය 3:00මාරක් වගේ ඇතුළත හදලා දෙනවා. ඉතින් මේ තියෙන්නේ මම මේල් එක දාලා මට පැය 3:00මාරක් වගේ ඇතුළත මෙයාලා හදලා දුන්නා. ඉතින් මේක මම මේ මේල් එකේ දාලා තියෙන්නේ මගේ account එක මේ daily limit reach එකක් වෙලා තියෙනවා. ඉතින් මට ඒක හදා ගන්න ඕන. මට ඒක හදලා දෙන්න. මම බැංකුවටත් ගියා ෆෝම් දෙකක් පුරවලා දුන්නා. ඒත් තාම හදලා දුන්නේ නැහැ. එහෙම කියලා මම දැම්මේ. ඊට පස්සේ පැය 3:00මාරක් ගියා මේක. මට මේල් එකක් එන්න හදලයි කියලා. ඉතින් බැංකුවට නොයා කිසිම රස්තියාදුවකින් තොරව මේක ඔයාලට ගෙදර ඉඳන්ම හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න channel එක subscribe කරලාත් එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයත් මේ ප්‍රශ්නෙට මුහුණ දුන්න කෙනෙක් නම් ඔන්න ඔයාලට සාර්ථක විසඳුමක් අරගෙන ආවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයි හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.